හලෝ ගයිස් අද එකදලා ඉන්නේ account එකේ දෙවෙනි වීඩියෝ එක එක්ක. අපි අද කියලා දන්නේ කොහොමද වෛරල් යන විදිහට TikTok වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න කියලා. එහෙනම් අපි යන් වීඩියෝ එකට. ඔයාලා TikTok එකේ ප්‍රොෆයිල් එකට ඇවිල්ලා මෙතන යට තියෙනවා home friends inbox profile කියලා ටිකක්. ඒක මැද තියෙනවා plus icon එකක්. ඒක උඩ ටච් කරන්න. ඒක උඩ ටච් කළා ඔයාලා දාන්න ඉන්න වීඩියෝ එක සිලෙක්ට් කරගන්න. මම මේ විදිහට ගිහිල්ලා මම දාන්න ඉන්න වීඩියෝ එක සිලෙක්ට් කරගන්නවා. ඒක දීලා නෙක්ස්ට් නෙක්ස්ට් දෙන්න. නෙක්ස්ට් දීලා ඔයා මෙතනින් නෙක්ස්ට් දෙන්න. නෙක්ස්ට් දුන්නාට පස්සේ මෙන්න මෙතන තමයි වැඩ කැලේ ටික තියෙන්නේ. ඔයාලා වීඩියෝ දානවා නම් 6:40යි 7:10 අතර ටයිම් එකේ වීඩියෝ දාන්න. දැන් මම දාන වීඩියෝස් සාමාන්‍යයෙන් රීච් යන්නේ ඒ ටයිම් එකට. අනිත් වීඩියෝත් ඒ ටයිම් එකට යනවා කියලා මම හිතනවා. මෙතන හෑෂ්ටැග් 5ක් ඇඩ් කරන්න ඔයාලා කැමති. මම මේ වෙලාවේ මෙතන කැප්ෂන් එක ඩිස්ක්‍රිප්ෂන් එක ලොකුවට දෙන්න යන්න එපා. එතකොට රීච් නැහැ. මම මෙතන නිකන් හાર્ට් එකක් දාලා මෙන්න මගේ ප්‍රශ්නාර්ථයක් දාලා ඇඩ් කරලා හෑෂ්ටැග් ටික දානවා. වයිරල් මේ වගේ for you page ඊළඟට ඔයාගේ නම අනිවාර්යෙන් දෙන්න. මෙතන ඔයාගේ account එකේ නම මගේ account එකේ නම බෙයා කියලා මම බෙයා එක දෙනවා. දීලා මේ ලොකුවට මෙතන දඟලන්න එපා. ඩිස්ක්‍රිප්ෂන් එක ලොකු වුණොත් මෙතන රීච් සෑහෙන විදිහට අඩු වෙන්න තියෙන සම්භාවිතය වැඩි. ඊපස්සේ ඔයාලා everyone මෙන්න මෙතන setting ටික තියෙනවා යට. මේකේ add link ඕනේ නැහැ. මෙන්න මෙතන දෙවෙනියට තියෙනවා everyone can view this post කියලා. ඒකට ටච් කරන්න. ඒක everyone දීලා තියන්න. friend only you වගේ තියෙනවා නම් ඒක everyone දාගන්න. more option කියලා තියෙනවා. ඒක දීලා allow comment, allow reuse of content ඒ ටික දෙන්න. ඊළඟට auto check copyright sound දෙන්න. ඊළඟට ඔයාලට pages නෑනේ 10k followers ලා තියෙනවා නම් pages හදන වීඩියෝ එකක් මම ඉස්සරහට ගේන්නම්. මෙතන අනිවාර්යෙන් ඔයාලගේ allow high quality upload කියන එක දෙන්න. ඒක සාමාන්‍යයෙන් හොඳ ෆෝන් වලට තියෙන Apple Pixel වගේ ෆෝන් වලට තමයි තියෙන්නේ. ඊළඟ save to device කියන එක අනිවාර්යෙන් දෙන්න. ඔය වගේ පොඩි පොඩි දේවල් ටිකක් තමයි දෙන්න තියෙන්නේ. වැඩි දඟලන්න දෙන්නේ. ඔයාලගේ time එක තමයි අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන්න මෙතනදී. time එක 6:40 7:10 වීඩියෝ අප්ලෝඩ් කරන්න. ඊළඟට 8:40 9:10 වීඩියෝ අප්ලෝඩ් කරන්න. ඔය time දෙකත් බලන්න. සමහර account වල රෑ යනවා. රෑ 11යි 40 12යි 10 වගේ time උත් යනවා. ගොඩක් වෙලාවට රෑ තමයි reach තියෙන්නේ. උදේවරුේ නැහැ අඩුයි. ඊළඟට ওই ටික තමයි කරන්න තියෙන්නේ. වෙන කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඔයාලා මෙතන යට තියෙනවා post කියලා option එක. ඒක ඔබන්න. මොකද මම මේ වෙලාවේ දාන්නේ නැහැ වීඩියෝ එක. මේක පරණ වීඩියෝ එකක් හින්දා මම හදපු. යට තියෙන post කියන option එක දීලා ඔයාලා TikTok එකේ විනාඩි 5ක් විතර ඉන්න. يعني වීඩියෝ බලන්න එක දිගට. ප්‍රොෆයිල් එකට යන්න එපා. විනාඩි 5ක් විතර ඔයාලා වීඩියෝ බලලා ඔයාලා TikTok එක close කරලා යන්න. මොකද විනාඩි 5ක් TikTok එකේ ඉන්න ඔයා TikTok එකේ වීඩියෝ එක දාලා ඇක්ටිව් ඉන්නවා කියලා පෙන්නන්න තමයි TikTok එකේ විනාඩි 5ක් අපි වීඩියෝස් බලන්න. ඔයා කැමති වීඩියෝස් ටිකක් බලලා ඔයා විනාඩි 5ක් ඇතුළත ඔයා ඉන්න ප්‍රොෆයිල් එක බලන්න එපා. ටිකක් පැය දෙකක් විතර නම් ප්‍රොෆයිල් එකට එන්න එපා. ඔයා මේ විදිහට සතියක් වීඩියෝ දාලා බලන්න. ඔයාට අනිවාර්යෙන් රීච් තියෙනවා. එහෙනම් මම හිතනවා අද වීඩියෝ එක වැදගත් වෙනද කියලා. එහෙනම් හැමෝටම සුබ දවසක්. බයි.